5 tips before you buy a perfume. Number 1. shop එකට එන්න කලින් perfume එකක් wear කරන්න නැතුව එන්න බලන්න. Number 2. හෙම්බිරිසාවක් තියෙනවා නම් පොඩ්ඩක් delay කරන්න perfume එකක් ගන්න. ඇයි නම් හෙම්බිරිසාව තිබ්බා නම් අපේ senses හරියටම work කරන්න 100% smell එකක් බලා ගන්න අමාරු වෙනවා. Number 3. maximum perfumes 4ක් නැත්තම් 5ක් මේ ඇතුළත ඔයගොල්ලන්ගේ selection එක තියාගන්න. ඒ කියන්නේ perfumes ගොඩාක් බලන්න පොඩ්ඩක් අපිට coffee එකකින් neutral කරගන්න පුළුවන් senses. හැබැයි confusion එක වැඩි වෙනවා. Number 4 තරහ වෙන්න නෙමෙයි කියන්නේ ඕනෙම වෙලාවක perfume එකක් select කරද්දි අපිට ඉස්සෙල්ලාම ඒ scent profile එක set ද කියලා බලන්න යාළුවෙක්ගෙන් suggestion එකක් ගන්න කලින්. ඒ කියන්නේ යාළුවා කොහොමද අපිට help කරන්න කියන්නේ. දැන් අපිට set වෙන්නේ නැතුව යාළුවාට set වෙනවද අනිත් කට්ටියට set වෙනවද කියලා ඊට පස්සේ අපි ගහද්දි ඒක set වෙන්නේ නැත්නම් වැඩක් නැහැ. ඒ වගේ දේවල් වෙලා තියෙන නිසා කියන්නේ always trust your sense first. ඒක select කරලා then you ask for the suggestion. Number 5. always buy original perfume. ඒක Middle Eastern වෙන්න පුළුවන්, French වෙන්න පුළුවන්. හැම වෙලේම original perfume එකක් තමන්ගේ මුදලට සල්ලනය ලබා ගන්න. මේ tips පහ ඔයගලන්ට worth කියලා හිතනවා. මේ tips පහේ මොනාරි ඔයගලන්ට experience එකක් තිබුණා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. original perfume එකක් ගන්න ඕන නම් ඔයගොල්ලෝ දන්නා එන්න ඕන තැන the brand. cash, bank transfer, card, Coco, Min Pay, Payzy මේ වලට discount තියෙනවා. shop එකට ආව නම් අනිවාර්යෙන් discount එකක් අහලා ලබා ගන්න.